इश्क की सजा इससे सटे සුබ උදෑසනක් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මේ තියෙන්නේ මගේ ගෙවත්තේ රෝස මලක් මං ආසම කරන ජාතිය රෝස මලක් සුදුයි රතුයි ෂේඩ් එක බලන්න ලස්සනයිද කියලා යාළුවනේ බලන්න මේ රෝස මලත් එක්ක තියෙන ඒ හරියම තියෙන තවත් මල් జాතියක් තමයි මේක. මේ කහ පාට ලස්සන මල. ඒකෙත් මල් පිරීලා. එතකොට මේකේ තව පාටක් මං හිතන්නේ ඇති. ඔයාලගෙත් ගෙවත්තේ තියෙනවද කියලා බලන්න තියෙනවා නම් මට දාන්නකො කමෙන්ට් එකක්. මේකේ නම තමයි විහාරයිද්ද. යාළුවනේ මේ බලන්න මේක මල් ගහක් වගේ තමයි අපිට ඈතට පේන්නේ. ඒ වුණාට මේක ලස්සන පළතුරක්. චූටි ගෙඩි තියෙන රතු පාට ඉදුණහම මේ දම් පාටයි. ඔයාලගෙත් ඇති ගෙවත්තේ ඇති මේ જાතිය. එතකොට මේකෙන් ලස්සන බීම හදන්න පුළුවන් රසවත් බීමක්. රතු පාට බීමක්. වගේ මේකෙන් රසවත් බීමක් හදන්නත් පුළුවන්. අපි දැන් බීමක් හදලා බලමුකෝ බීලා කොහොමද කියලා. මේ පළතුරේ පැහැයත් එක්කලා ප්‍රතියක්ෂකාරී ගුණයෙන් ඊටාම ඉහළ පළතුරක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. ඒකට මේක මේ ගොඩක් කාලයක් යන්නේ නැහැ අපිට හදාගන්න මල් ගහක් වගේ. මිදුලේ ලස්සනට හදාගන්න පුළුවන්. මේ හරිම රසවත් ලස්සන පළතුරක්. ඉතින් යාළුවනේ මම ගොඩක් ආසයි මගේ ගාඩන් එකේ පළතුරු මල් එළවලු හැම එකක්ම හිටවන්න. මේ මං ගොඩාක් ආස පළතුරක්. මගේ ගාඩන් එකේ ගාක් ಜಾති පළතුරු තියෙනවා. පළතුරු ಜಾති 50කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මට හැම කෙනෙක්ම පළදාව හොඳට ලබලා දෙනවා. මේ බලන්න මේ අන්නසි ගෙඩිය. පුංචි උනාට හොඳට ඉදිලා හොඳ රසට ඇති කියලා මම හිතෙනවා. කොම්පෝස්ට් වලින් තමයි මම මේ සෑම පළතුරු జాතියක්ම වවන්නේ. ඔයාලට ඉදිරියට මම විවිධ පළතුරු වර්ග ගේන්නම් මේ ආකාරයට. මේ තියෙන්නේ මගේ ගාඩන් එකේ මගේ ගෙවත්තේ තියෙන මට අද ලබලා දුන්න අන්නාසි පළදාව. අපි මේකිනුත් ඕනනම් බීමක් හදන්න පුළුවන් අපට. යාළුවනේ ඔන්න තවත් මගේ ගෙවත්තේ පළතුරක්. මේකේ තියෙන්නේ විටමින් C නේ. ඉතින් තමන්ගේ ගෙවත්තෙම කඩාගෙන ඊටාම පිරිසිදුව රසවත් නැවුම් පළතුරක් විදිහට අපට කන්න පුළුවන් ಜಾති ගොඩාක් තියෙනවා. මේක පුංචි දරුවන්ට උනත් කිසිම බයක් නැතුව දෙන්න පුළුවන්. වස විස නැහැ. ආර්ථික වශයෙන් උත් තමන්ට වාසි මේ වගේ තමන්ගේ ගෙවත්තෙම ලබාගෙන කන්න පුළුවන් නම් දරුවෙකුට දෙන්න පුළුවන් නම් දරුවෝ ඉල්ල කයි පැණිමරකනේ. යාළුවනේ මේ ජැම්සන් ගහ චූටි පැලෙත් මට මගේ හොඳම යාළුවෙක් තමයි දුන්නේ. මහා කාලයක් ගියේ නෑ ඉතා ඉක්මනින්ම හැදුනා. මම ඉතින් ඒකේ පැලත් යාළුවෝ කීප දෙනෙකුට යාළුවෝ 5 දෙනෙකුට 6 දෙනෙකුට විතර දුන්නා. මල් ළඟ තවත් පැල 4ක් 5ක් තියෙනවා. මම ඉතින් ඒ තව කෙනෙකුට දීලා ලොකු සතුටක් ලබනවා. ඔයාලටත් ඕනනම් අවශ්‍ය කෙනෙකුට පැල කීපයක් තියෙනවා මට දෙන්නත් පුළුවන්. කමෙන්ට් එකක් දාන්න අවශ්‍ය නම්. ඉතින් යාළුවනේ අදට මම ඔයාලගෙන් සමුගන්නවා නැවතත් නොබෝ දිනකින් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තු වෙන්න. ඔයාලා සැමටම සුබ දවස්. हंसी